මේක උඹලා බලන්න ඕන වීඩියෝ එකක් මචං. මොකද උඹලට මේ ෆෝන් ගැන ගන්න ගියපුවම තේරෙන්නේ නැහැ, දන්නේ නැහැ මේක අරක කියනවා මෙහෙම කියනවා එහෙමයි මෙහෙමයි. මේ තියෙන්නේ Honor X6C එකයි Honor X6B එකයි. මේක බලලා තේරුම් ගන්නලා ෆෝන් දෙකේ වෙනසක් තියෙනවා, අවුල් තියෙනවා. ඇත්තටම හංගලා බංගලා නැතුව ඕපන් හાર્ට් කතා කරනවා. ඉතින් ඔය තියෙන Honor X6C එක මේක තමයි අලුතෙන්ම ආපු ෆෝන් එක. මේක TFT පැනල් එකක් එක්ක පංච් හෝල් කටවුට් එකක් කියන ෆෝන් එකක්. පේනවනේ 50 මෙගාපික්සල් කැමරා එකක් එන්නේ. ඇත්තටම කලර් බැලන්ස් එකම හොඳයි, අවුලක් නැහැ, ෆොටෝසුත් හොඳයි. සෙල්ෆි කැමරාව නම් පොඩ්ඩක් මට අඩුයි වගේ හිතෙනවා. මේ වගේ ලැග් එකක් තියෙනවා ෆෝන් එක හොල්ලද්දි. හැබැයි බෑක් කැමරා එකට සාපේක්ෂව සෑහෙන හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඇත්තටම ඩීටේල් එහෙම නම් සාපේක්ෂව 50 මෙගාපික්සල් කැමරාවකින්ද හොඳ ක්වොලිටියට ගන්න පුළුවන්. මේ වගේ හොඳ ස්පීඩ් එකක් තියෙන චිප්සෙට් එකක් එක්ක හොඳ ඩියුරබල් ෆෝන් එකක්. ඇත්තටම Honor X6C කියන්නේ Helio G85 chipset එකත් එක්ක ආපු සුපිරි ෆෝන් එකක්. Magic OS 9 එක එනවා. ඉතින් ඒකත් එක්ක කතා කරන්න දෙන්න සුපිරි මචං. Magic OS 9 එක ඇත්තටම පාවිච්චි කරපු කෙනෙක් දන්න. ආයේ iOS වගේ තමයි පට්ට ඇඩික්ටඩ් ඈ. මේක තමයි මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ මචං. මේ Magic OS එකට හුරු වුණොත් එහෙම ඇත්තටම මචං ඇඩික්ටඩ් වෙනවා. ඒක අය next level හැබැයියක්. Samsung පිස්සෝ ටික Samsung ඇබ්බැහි වෙනවා. Apple පිස්සෝ ටික Apple ඇබ්බැහි වෙනවා. Honor පිස්සෝ ටික Honor ඇබ්බැහි වෙනවා. ඒක ෂුවර් මචං. බටන් වැඩිපුර එක බටනක් දීලා තියෙන. ඒක ඇත්තටම ඇප් ලෝන්චින් කරන ඇසිස්ටන්ට් බටනයක්. ඉතින් ෆෝන් එකේ බෑක් එක පේනවනේ ලස්සන හොඳ යුනික් ඩිසයින් එකක්. ඇත්තටම මේක දැක්ක ගමන් කිව්වා Honor ෆෝන් එකක් කියලා. මොකද හැමෝම එකම ඩිසයින් එක කොපි කරලා ඉතින් මෙයාලා එන්න යුනික් වෙනවා. ඒක තමයි වටිනාකම. මොකද හැමෝම iPhone වල ඩිසයින් අරක මේ කොපි කරලා ඉතින් මෙන්න මේ වගේ ඇසිස්ටන්ට් බටනයක් දීලා තියෙනවා. මේ ඇසිස්ටන්ට් බටනෙන් ওই වගේ ඇප් ටිකක් ලෝන්ච් වෙනවා. ඒ ලෝන්ච් එක ඇත්තටම අපි ෂෝට් කට් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒවා ටික හොඳට වැඩත් කරනවා. ඉතින් ඇසිස්ටන්ට් බටන් එක ඔයාලට සාපේක්ෂව ගොඩක් වැඩවලට ටයිම් ඉතුරු කරගන්න හදිස්සියකදී පාවිච්චිට සුපිරි. ඊළඟට මේ තියෙන Honor X6C එකයි X6B එකේ ඩිස්ප්ලේ දෙකේ වෙනස ඇත්තටම රිෆ්ලෙක්ෂන් පැත්ත පොඩ්ඩක් වැඩි වගේ හිතන X6B එකේ. බට් ඩිස්ප්ලේ ක්වොලිටිය මට නිකන් හොඳයි X6B එකේ. ඉතින් බලන්න මේ ලයිට් එක එළිය වැටලා තියෙනවා. X6B එකේදී රිෆ්ලෙක්ෂන් වැඩි. බට් X6C එකේදී රිෆ්ලෙක්ෂන් ගතිය සෑහෙනම අඩුයි. ඉතින් ෆෝන් දෙකම ওই වගේ තියෙන්නේ, ලොකු වෙනසක් නැහැ. පංච් හෝල් කටවුට් එකත් එක්ක ඇත්තටම මේකේ X6C එකේදී එජ් එහෙම පොඩ්ඩක් වැඩිපුර පේනවා. X6B එකේ වෝටර් ඩ්‍රොප් ඩිසයින් එකක් එන්නේ. ඒකත් එක්ක ඇත්තටම එහෙම ලොකු වෙනසක් නැහැ. ඉතින් ඔය තියෙන ෆෝන් දෙක අතර ගත්තාම දැනෙන විදිය, පේන විදිය ඉතින් පොඩ්ඩක් අර චින් එක වැඩි, අර වටේ ප්‍රේම් එකත් එක්ක තියෙන එජ් ටික වැඩි එකක් තියෙනවා. ඉතින් ඒක 43000ට බයින්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද රුපියල් 43000ට SGS කම්පැනි 5 star rating ගත්ත එකම ෆෝන් එක තමයි ඕක. ඩියුරබල් ගතිය ගන්න පුළුවන් එකම බ්‍රෑන්ඩ් එක Honor විතරයි ලංකාවේ තියෙන්නේ. මොකද සුපිරියටම ඩියුරබල් කියන එක ආයේ කාලයක් පාවිච්චි කරන ෆෝන් එකක් බලන කෙනෙක්ට ඇත්තටම වටින ෆෝන් එකක් තමයි මේක. මේකේ fingerprint sensor එකයි ඒ ටික එනවා. මේකේ අර ඇසිස්ටන්ට් බටන් එක නෑ. මේ තියෙන බෑක් කැමරා එක ඇත්තටම ඔයාලට අර කලින් ටික වීඩියෝ එක බලුවා නම් මතක ඇති. බෑක් කැමරා එක ඇත්තටම X6C එකේ පට්ට හොඳයි. කැමරා පර්ෆෝමන්ස් වැඩි වෙලා තියෙනවා. හැබැයි සෙල්ෆි කැමරා පර්ෆෝමන්ස් නම් X6B එකට මට අවංකවම කියන්න ඕනේ ඒක හොඳයි කියලා. ඉතින් ඒක හොඳයි. ඒකේ ක්වොලිටිය හොඳයි. ඒකේ කලර්ස් හොඳයි. ඒක මගේ ඇහැට දැනුණ දෙයක්. ඔයාලට කොහොමද කියලා මම දන්නේ නැහැ. මගේ ඇහැට නම් X6B එකේ කැමරාව හොඳයි. ෆෝන් දෙකේම ෆුල් සෙට් බොක්ස් වෙනවා. 35 watt fast charging support කරන ඩොක් එකත් එක්ක 35 watt charger කේබල් එක. ඊට පස්සේ TPU cover එනවා. ඉතින් ෆෝන් එකට වෙනම ගහ ගන්න තියෙනවා ටෙම්පර්ඩ් එක විතර. අනිත් ඔක්කොම වෙන තියෙනවා. හැබැයි මේක ටෙම්පර්ඩ් නැතුව පාවිච්චි කරා කියලා ප්‍රශ්න වෙනම අඩුයි. මොකද වැටුණාට එහෙම ලොකුවට ඩැමේජ් වෙන ෆෝන් එකක් නෙමෙයි. Honor කියන්නේ හොඳ ඩියුරබල්, හොඳ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, ස්ලෝ වෙන්නේ නැති ෆෝන් ජාතියක්. මේ ෆෝන් එක ගත්ත කෙනෙක්ට ඇත්තටම අර අවුරුද්දක් එකමාරක් යද්දී සාමාන්‍යයෙන් බජට් එකේ වෙන බ්‍රෑන්ඩ් වල ෆෝන් ගත්තාම ස්ලෝ වෙන ගතියක්, ලැග් වෙන ගතියක් තියෙනවා. ඒක ඇත්තටම දැනෙනවා අඩුයි. මොකද මේකේ software හැම අප්ඩේට් එවන්නේ ඒගොල්ලෝ මේ ෆෝන් එකේ chipset එකට ගැලපෙනවා නම් විතරයි. Apple වල විදියටම හොඳට OS එක හැම හොඳ කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. ඉතින් මේ OS එක pure Android වගේ නෙමෙයි, customizable. ඊට පස්සේ Honor X6C එකේදී Magic OS 9 එනවා. X6B එකේදී Magic OS 8 එන්නේ. අප්ඩේට් උන්නේ නැහැ. ඉතින් chipset එක 6128 මාලි G85 දෙනවා. 6C එකේදී G81 දෙනවා. 6B එකේදී ඉතින් ඒ වගේ ලොකු වෙනසක් නැහැ. බොහෝ දුරට ස්පීඩ් එක අරවම ගොඩක් දුරට සමානයි. ෆෝන් දෙකේ ස්පීඩ් උත් වෙනවා 120 Hz TFT පැනල් එකක් කියන මේ පේනවනේ. මල්ටි ටාස්කින් කරන්න පුළුවන් Magic OS 9 එකත් එක්ක. මේක X6B එකෙත් පුළුවන්. මේ X6C එකේදී මේ වගේ ගොඩක් ඇප් මේකට සපෝට් කරනවා. X6B C එකේදී හැම සපෝට් කරනවා. B එකේදී සපෝට් කරන ඇප් ප්‍රමාණය අඩුයි. බට් හොඳට මල්ටිටාස්කින් කරලා හොඳට පාවිච්චි කරන්න පුළුවන්. මේ පේන එකවර ඇප් තුනක් ඕපන් කරලා දෙන ගැලරිය, තීම් එක සහ YouTube ඇප් එක තුනම එකවර ඕපන් කරලා තුනම හොඳට වැඩ කරනවා කිසිම ලැග් ගන්න නැතුව. ඉතින් X6B එකෙත් අපි බලමු.
B එකේ දැන් මට ඕපන් කරගන්න පුළුවන් උනේ දෙකයි මොකද ගොඩක් ඇප් මේකට සපෝට් කරනවා අඩුයි Facebook එහෙම සපෝට් කරනවා ඒතකොට ඇප් තුනක් පුළුවන් මේකෙත් මේකේ ඇත්තටම මල්ටිටාස්කින් එහෙම කිසි අවුලක් නැහැ ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර්ස් එනවා ෆෝන් දෙකම සයිඩ් මවුන්ට් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර්ස් එනවා ඇත්තටම මේ ෆෝන් දෙක දැන් කාටද ගැලපෙන්නේ කියලා කතා කරොත් සෙල්ෆි ගහන පිස්සෙට්ට නම් සෙල්ෆි පිස්සෙට්ට Honor X6B එක නැත්තම් ඩියුරබල් අලුත් දුන්න Magic OS 9 එකත් එක්ක හොඳට පාවිච්චි කරන්න බලන කෙනාට X6C එක ඉතින් කාලයක් පාවිච්චි කරන්න බලන ෆෝන් එකක් හොයන කෙනෙක් නම් ඇත්තටම ගැලපෙන ෆෝන් එක Honor X6C